ඉතින් ඔයාලා මොකද හිතන්නේ සිල්ක් කොටන් සාරීස් ගැන? ඉතින් මම අද තෝරගත්තේ ඔයාලට සිල්ක් කොටන් සාරීස් ටිකක් පෙන්වන්න. මුලින්ම බලමු මම මොකද්ද ඔයාලට මුලින්ම පෙන්වන්න තෝරගත්තේ සිල්ක් කොටන් සාරි එක කියලා. මුලින්ම පෙන්වන්න තෝරගත්තේ මෙන්න මේ සාරි එක. මේකේ මැටීරියල් එක ගැන කිව්වොත් ඉතින් මම කලින් කිව්වා වගේම මේකේ මැටීරියල් එක සිල්ක් කොටන් මැටීරියල් එකෙන් තමයි සාරි එක එන්නේ. එතකොට මේ සාරි එක කලර් එක අපිට ගන්න පුළුවන් මේක චොක්ලට් බ්‍රවුන් එකක් විදියට ගන්න පුළුවන්. මේකත් හරි ලස්සන ඩාර්ක් කලර් එකක් නෙමෙයි ෂාම් ලුක් එකක් තියෙන කලර් එකක්. ඒ වගේම මේ සාරි එකේ ලස්සන එම්බ්‍රොයිඩර් ඩිසයින් එකක් යනවා. මම ඔයාලට ළඟට කරලා පෙන්නන්නම්. මේ බලන්න හරිම ලස්සන එම්බ්‍රොයිඩර් ඩිසයින් එකක් යනවා සාරි එකේ හෙඩ් පීස් එකට. ඒ වගේම සාරි එක මේ කොටස් වලත් පොඩි එම්බ්‍රොයිඩර් ඩිසයින්ස් යනවා. මේ ඔයාලට මම පේනවා වගේ මේ පොඩි එම්බ්‍රොයිඩර් ඩිසයින්ස් යනවා. එතකොට මේක ප්ලේන් සාරි එකක් කිව්වොත් මම නිවැරදි. ඒ වගේම මේකේ බෝඩ් එකක් යනවා ටිකක් ඩාර්ක් කලර් එකකින්. සාරි එකේ කලර් එකට ටිකක් ඩාර්ක් කලර් එකකින් බෝඩ් එකක් යනවා සාරි එකේ. ඒ වගේම මේකේ උඩ දැන් මේ සාරි එකේ උඩ මේ බෝඩ් එක තමයි ඩාර්ක් කලර් එකකින් යන්නේ. ඒ වගේම මේකේ යට කොටසේ බෝඩ් එක ස්ට්‍රැප් ඩිසයින්ස් සහිතව අර ඩාර්ක් බෝඩ් එකත් එක්ක බෝඩ් එකක් තමයි සාරි එකේ අනිත් පැත්තේ. සාරි එකේ යට කොටසේ බෝඩ් එක යන්නේ. ඒ වගේම මේකේ ප්ලේන් කලර් ජැකට් පීස් එකක් තමයි එන්නේ. ඉතින් මේක සාරි අඳිනවා නම් මං හිතනවා වඩාත් ලස්සනයි කියලා. අපි සාරි අඳිනවා නම් මේ තියෙන අපේ හෙඩ් පීස් එක මම ඔයාලට මෙහෙම පෙන්නන්නම් හෙඩ් පීස් එක කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ හරිම ලස්සන හෙඩ් පීස් එකක්. ඒ වගේම කලර් එකත් හරිම ලස්සන කලර් එකක්. ඉතින් අපි සාරි එක අඳිනවා නම් සාරි එකේ ඉන්නේ මෙන්න මෙහෙම. එතකොට අර මම ඔයාලට කිව්වේ මේ යට කොටසේ ස්ට්‍රැප් ඩිසයින් එකත් එක්ක ඩාර්ක් කලර් බෝඩ් එකක් එනවා කියලා. ඒ කොටස තමයි උඩ කොටසට එන්නේ. ඒ වගේම අපි යට අපේ තියෙන ෆ්‍රිල් වලට මෙන්න මෙහෙම එනවා. එතකොට ඒ කොටසට අර මම ඔයාලට කලින් පෙන්නපු චූටි ඩිසයින්ස් ඒ ටික තමයි මේ යට අපේ ඒ ටිකට එන්නේ. ඒ වගේම සාරි එකේ ප්ලේන් කලර් ජැකට් එකක් එනවා. ඉතින් හරිම ලස්සන සිම්පල් සාරි එකක්. ඔයාලට ඔෆිස් එකට අඳින්න ඔයාලගේ ඔෆිස් අඳින සාරි කලෙක්ෂන් එකට එකතු කරගන්න මේකත් හොඳ සාරි එකක්. ඉතින් ඇවිල්ලා ඔයාලට බලලා ලස්සන සාරි එකක් තෝරගන්න පුළුවන්. බලන්නකෝ මේ සාරි එක කොහොමද කියලා. මේකත් හරි ලස්සනයි සාරි එක. සම්පූර්ණ බ්ලැක් කලර් සාරි එකක්. හැබැයි මේකේ රෙඩ් කලර් එකෙන් පොඩි බෝඩ් එකක් ගිහින් තියෙනවා සාරි එකේ. ඔයාලට පේනවා ඇති චූටි බෝඩ් එකක් ගිහින් තියෙනවා රෙඩ් කලර් එකකින්. සාමාන්‍යයෙන් බ්ලැක් සහ බ්ලැක් එකයි රෙඩ් එකයි යනවා කියන්නේ හරි කලර්ෆුල් නේ. ඒ වගේම මේකේ ස්වීකින්ස් වලින් ඩිසයින් එකක් ගිහින් තියෙනවා සාරි එකේ. මම ඔයාලට පෙන්නන්නම්. හෙඩ් පීස් එක ගැන මුලින් හෙඩ් පීස් එක පෙන්නුවොත් මේ තියෙන්නේ සාරි එකේ හෙඩ් පීස් එක. ඔයාලට මම තව මේ පොටක් දාලා පෙන්නන්නම්. එතකොට පේනවා ඇති මේ බලන හරිම ලස්සන ස්වීකින්ස් වලින් ලස්සන ඩිසයින්ස් ගිහින් තියෙනවා මේ සාරි එක. එතකොට සාරි එකේ අර පව එක පොඩ්ඩක් වැඩි. ඒ වගේම සාරි එකේ මැද හරියට වෙනකොට මෙන්න මේ යට හරියෙන් ස්වීකින්ස් අර විදිහටම ඩිසයින් එකක් ගිහින් තියෙනවා යට කොටසින්. ඉතින් මේකත් හරිම ලස්සන සාරි එකක්. ඔයාලට නයිට් ෆන්ක්ෂන් එකකට වගේ ගැලපෙනවා මේ සාරි එක. ඉතින් මේක අපි නිකන් එඟට තියලා බලමු සාරිය ඇන්දොත් කොහොමද කියලා. ඒ වගේම තව පෙන්නන්න ඕනේ. මේ බලන්න මේකේ ලස්සන ටසල් පොලිමකුත් එනවා අපේ හෙඩ් පීස් එකට. ඒකත් කියන්න ඕනේ. ඒකෙන් තමයි සාරි එකේ ක්වොලිටි එක තව වැඩි කරලා තියෙන්නේ. ඉතින් අපි මේකෙන් මම හිතනවා මේක අපි පොට කඩලා ඇන්දොත් ලස්සනයි කියලා. මම ඔයාලට පෙන්නන්නම්. එතකොට මෙන්න මෙහෙම තමයි අපි සාරි අඳිනවා නම් එන්නේ.
මේකේ ජැකට් පීස් එක ගැන කතා කරොත් මේකේ ජැකට් පීස් එකත් black plain color තමයි මේකේ ජැකට් පීස් එක ඇවිත් තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙම තමයි අපි සාරිය ඇඳලා තින්නේ. හරි ලස්සනයි. මේ බලන්න මේ ඔයාලට මම දැන් ළඟට කරලා හින්දා පේනවා ඇති black plain color saree එකේ silver වලින් sequins designs ගිහිල්ලා ඒ වගේම red color ඔයාලට බෝඩ් එක පේන්නේ නේද? red color බෝඩ් එකත් එක්ක එනකොට හරිම ලස්සනයි saree එක. හරිම මේක මං හිතනවා night function එකකට තමයි වැඩිපුර ගැලපෙන්නේ කියලා. ඉතින් ඔයාලට night function එකක් තියෙනවා නම් ඔන්න මේ saree එක ඔයාලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා අපේ විජය saree මන්දිර showrooms වල. ඇවිල්ලා ඔයාලට ලස්සන saree එකක් තෝරගන්න කියලා මං ආරාධනා කරනවා. හරි අපි ඊළඟ saree එකත් බලමු. මොන වගේ saree එකක්ද ඊළඟට ඔයාලට පෙන්වන්න තෝරගත්තේ කියලා. ඔයාලා මොකද හිතන්නේ මෙන්න මේ saree එක ගැන? මේ saree එකත් white color saree එකක්. හැබැයි මේකේ green color එක ඒ වගේම pink color එක වගේම dark blue color එකෙන් hand painted design එකක් ගිහින් තියෙනවා. මේක hand painted saree එකක්. ඒ වගේම hand painted saree එකක් වුණාට මේකෙත් sequins අල්ලලා ලස්සන ඩිසයින් එකක් තමයි saree එක ගිහින් තියෙන්නේ. මම මේ ඔයාලට පෙන්නන්නේ head piece එකේ කොටස. මම ඔයාලට ඈතට කරලා පෙන්නන්නම් මේකේ head piece එක කොහොමද පේන්නේ කියලා. මේ බලන්න හරිම ලස්සන head piece එකක් තමයි මේකේ එන්නේ. ඒ වගේම saree අතරමැද්දට යනකොට saree මැද කොටසට යනකොට අර sequins අල්ලලා තිබ්බ කොටස වගේම අපේ hand painted design එකත් යට කොටසට විතරක් එනවා. මෙන්න මේ විදිහට. ඉතින් හරිම ලස්සනයි. saree එක white. ඒ වගේම මේ saree එකේ jacket piece එක ගැන කිව්වොත් දැන් මේකේ jacket piece එක නම් තියෙන්නේ pink color එකෙන්. හැබැයි මේකේ අර flower designs එක බැලුවම ඒ designs වලට අනුකූලව තමයි jacket piece එක එන්නේ. එතකොට සමහර ලාවට මේක dark blue වෙන්න පුළුවන්. නැත්නම් green එක වෙන්න පුළුවන්. ඒ වගේ mix වෙලා තමයි jacket piece එක එන්නේ. ඉතින් ඔයාට ලස්සන color එකකින් jacket piece එක බලලා ගන්න පුළුවන් saree එක තෝරලා. ඉතින් මේකත් හරි ලස්සනයි. මං හිතනවා මේක ආගමික මේ සිද්ධාස්ථානයකට උනත් ඇඳගෙන යන්න පුළුවන් කියලා. මොකද මේක ලොකු dark color එහෙම නැහැනේ. සමහරව ඉන්නවනේ සම්පූර්ණ white colorම sarees අඳින්න අකමැති. ඉතින් ඒ වගේ අයට මේ වගේ අර ලොකු ඩිසයින්ස් එකකුත් නෙමෙයි. ලොකු ඩිසයින්ස් යන්නෙත් නැහැ. ඒ වගේම dark colors වලින් ඩිසයින් ගිහිල්ලත් නැහැ. ඒවත් charm විදිහට තමයි ඩිසයින් ගිහින් තියෙන්නේ. ඉතින් ඒ වගේ අඳින්න කැමති කෙනෙක්ට මේ වගේ saree ගණනාවක් අපේ showrooms වල තියෙනවා. ඉතින් ඇවිල්ලා මිලදී ගන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. හරි. ඉතින් අපි බලමු මම ඊළඟට තෝරාගත්ත saree එක මොකක්ද කියලා. ඉතින් බලන්නකෝ මේ saree එක කොහොමද කියලා. මේ saree එක කලින් අපි බලපු sarees වලට වඩා වෙනස් saree එකක්. මේ saree එක සම්පූර්ණ beige color saree එකක්. ඒ වගේම මේකේ red color එකකින් ලස්සන embroidered design එකක් ගිහින් තියෙනවා. beige color එකේ red වලින් embroidered design එකක් ගියාම හරි ලස්සනයි. මම ඔයාලට ළඟට කරලා පෙන්නන්නම්. හරිම colourful වෙනවා. මෙන්න මෙහෙම design එකක් ගියාම red color වලින්. ඉතින් ඒ වගේම මේකේ black color එකෙන් printed board එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඒ වගේම gold board එකකුත් තියෙනවා. ඉතින් ඒකෙනුත් saree එකට ලස්සනක් එකතු වෙලා තියෙනවා මේ saree එකේ. මේකෙත් head piece එක පෙන්නුවොත් මෙහෙම තමයි head piece එක එන්නේ. ඉතින් හරිම ලස්සනයි මේ saree එකත්. මේකෙත් ඒ වගේම අර කලින් sarees වල වගේම ටසල් තියෙනවා. ඉතින් මේක අපි saree-ට අඳිනවා නම් මෙන්න මේ කොටසින් අපේ fall එක එනවා. ඒ වගේම මෙන්න මේ කොටසින් අපේ යටට එන කොටසත් ඒ වගේම මේකේ plain color එකෙන් තමයි jacket piece එක එන්නේ. ඉතින් අර මේ saree එක මෙහෙම තිබ්බට මෙන්න මේ
බ්ලැක් කලර් එකේ printed board එකයි ඒ වගේම gold board එකයි red කලර් එකේ embroidered design එකක් හින්දා හරිම කලර්ෆුල් වෙලා තියෙනවා saree එක. මේක ඇඳම හරි ලස්සනයි. ඔයාලටත් පේනවා ඇති. එතකොට දැන් මේකේ head piece එකේ design එක embroidered design එක මුළු saree එක පුරාම තිබ්බට දැන් මේ හරියට වෙනකොට යට කොටසට විතරයි මේ embroidered design එක එන්නේ. මේ ඔයාලට පේනවා ඇති. ඉතින් හරිම ලස්සනයි saree එක. මේ වගේ sarees ගණනාවක් අපි ළඟ තියෙනවා. ඉතින් ඔයාලට ඇවිල්ලා බලලා මිලදී ගැනීමක් කරන්න පුළුවන්. ඉතින් මේ saree එකත් කලින් saree එක වගේමයි. මේක sea green කලර් එකක් විදියට අපිට ගන්න පුළුවන්. මේකෙත් ලස්සන embroidered design එකක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මේ බලන්න මේකෙත් saree එකේ කලර් එකෙන් පොඩ්ඩක් dark and white mix වෙච්ච ලස්සන embroidered design එකක් තියෙනවා saree එකේ. හරි ලස්සනයි නේද මේ ඩිසයින් එක. දැන් අර කලින් බේජ් කලර් වගේ සමහරව අඳින්න අකමැතිනේ. ඉතින් ඒ වගේ කෙනෙක්ට මේ වගේ සිම්පල් saree එකක් මැච් වෙනවා. ඒ වගේම සිම්පල් sarees වලට කැමති අය ඉන්නවා. ඉතින් ඒ වගේ අයට තමයි මේ saree එක. ඒ වගේම මෙන්න මේකේ ස්ටෙප් ඩිසයින්ස් වලින් වගේ ගිහිපු බෝඩ් එකක් තියෙනවා ලොකු saree එකේ. ඔයාලට මං ලං වුණාම පේනවා ඇති. ඉතින් ඒකෙනොත් saree එකට look එකක් ඇවිත් තියෙනවා. කලින් saree එක වගේම මේ saree එකෙත් fall එක මෙහෙම මේ කොටසින් තමයි එන්නේ. ඒ වගේම අපි යට කොටසේ රැලි ටික තියෙනකොට අර embroidered design එක saree එකේ යට කොටසට විතරයි ඇවිත් තියෙන්නේ. මුළු saree එක පුරාම නැහැ. යට කොටසින් විතරයි මේ හරියට වෙනකොට saree එකේ එන්නේ. ඒ වගේම මේකෙත් plain color jacket piece එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන saree එක එක colors වලින් අපේ showrooms වලින් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලට අපේ showrooms මාර්ගම සානුගේ ගොඩ තියෙනවා. මම යටින් number එකක් mention කරන්නම්. ඒ number එකෙන් ඔයාලට වැඩි විස්තර දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඇවිල්ලා ඔයාලට ගැළපෙන ලස්සන saree එකක් සාධාරණ මුදලකට අරගෙන යෑමේ හැකියාව තියෙනවා. ඉතින් මම ඔයාලට හැමෝටම ආරාධනා කරනවා ඔයාලට ගැළපෙන ලස්සන saree එකක් මිලදී ගන්න කියලා.